2025 ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට ලබන්නා වූ ඔක්තෝබර් මාසයේ ඔබගේ ලග්න සඳහා ඇති සුබ අසුබ පලාඵල ගැන විවරණයක් මෙයින් බලාපොරොත්තු වන්න. මේෂ ලග්නය. ඔබේ දිනේ ආරම්භය උත්සාහයෙන් විශ්වාසයෙන් පිරී ඇත. රැකියාවේදී ඔබේ කැපවීම හා ඔබ සතු වගකීම් හඳුනා ගන්නා අය සමගින් ඔබට රැකියාවේ වෙනසක් කළ හැකිය. ව්‍යාපාරය තුළ නව පරිසරයක ගනුදෙනුවක් සඳහා කරන කටයුතු ඔබට ලාභදායී වේ. ඔබට අද දිනේදී පවුලේ විනෝදජනක උත්සවයකට සූදානම් වීමට සිදුවන්නට පුළුවන්. මිතුරන්ගේ විශ්වාසය සහ සහයෝගය ඔබේ දිනේ සාර්ථක කර ගැනීමට හේතු වෙනවා. මූල්‍ය අතින් ගතහොත් නව ආදායම් මාර්ගයක් හඳුනා ගැනීමට ඔබට අද හැකියාව ලැබෙනවා. උදෑසන දවස ආරම්භ කිරීමට පෙර සංසුන්ව භාවනා කර ආගමික වතාවත් වල නිරත වන්න. වෘෂභ ලග්නය. ඔබගේ දිනේ ආරම්භය ඉතා සංසුන් සහ ඔබට විශ්වාසය දනවන ලෙස සැකසී ඇත. රැකියාවේදී අලුත් වගකීමක් හෝ ප්‍රතිලාභයක් ලැබීමේ හැකියාව අද දිනේ ඔබට තියෙනවා. ව්‍යාපාරය තුළ අලුත් දියුණුවක් සොයන්නාට අද දිනේ සඳහා අවස්ථාවක් ලැබෙනවා. සෞඛ්‍ය පිළිබඳව ගතහොත් අධික කාර්යභාරයන් කිරීමේදී අද දිනේදී තරමක් විවේක ගැනීමට ඔබේ අවධානය යොමු කරන්න. පවුලේ ප්‍රේමවත් ආදරයක් පිරී ඇති අත්දැකීමක් අද දිනේ ඔබට ලබන්නට හැකි වෙනවා. මිතුරන්ගේ අනුග්‍රහය හා උපදෙස් ඔබේ තීරණවලට බලාපොරොත්තු ගෙන දෙන දවසක් ලෙසයි අද දිනේ හඳුන්වන්නේ. මූල්‍ය අතින් ගතහොත් අරමුදල් සංවිධානය කිරීමේ සාර්ථකත්වය ඔබගේ තුලින් අද දිනේ බලා ගන්න පුළුවන්. දිනේ ආරම්භ කිරීමට පෙර විහාරස්ථානයකට ගොස් මල් ටිකක් පූජා කර සෙත් පිළිස් සජ්ජායනයක් කරන්න. මිතුර ලග්නය. ඔබේ අදහස් පැහැදිලි හා විශ්වාසය පළ කරන්නේ නම් අද ඔබගේ රැකියාවේ ඉතා සාර්ථක අවස්ථාවක් ඔබට හිමි වෙන්නට ඉඩ තියෙනවා. ව්‍යාපාරය තුළ නව ගනුදෙනුවක් කිරීමෙන් ඔබගේ ව්‍යාපාරයේ කීර්ති නාමය ඉතා උසස් තත්ත්වයකට අද දිනේ පැමිණෙනවා. සෞඛ්‍ය සම්බන්ධයෙන් අධික කාර්යභාරය ඉටු කිරීමේදී නිදන්ගත රෝග ඇති ඔබ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු වෙනවා. පවුලේ කටයුතු වලදී සාමකාමී සාකච්ඡාවක් හෝ එකමුතු වී කාර්යයන් කිරීමේ අවස්ථාවක් ඔබට බලාපොරොත්තු විය හැක. මිතුරන් සමග නව සැලැස්මක් හෝ කටයුත්තක් කිරීම සඳහා සැලසුමක් ආරම්භ කිරීමට අද දිනය සුදුසු දිනයක් වෙනවා. මූල්‍ය අතින් ඔබගේ කල්පනාකාරී තීරණ ඉතා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල ගෙන දීමට අද දිනේ ප්‍රයෝජනවත් වෙනවා. දවස ආරම්භ කිරීමට පෙර ඔබගේ වටිනා අදහස් තව අයෙකුට ලබා දීමට පරිත්‍යාගශීලී වන්න. කටක ලග්නය. අද ඔබට සිත්ගන්නා සුළු ආරම්භයක් දවස පටන් ගැනීමේදී ලැබෙන්නට පුළුවන්. රැකියාවේදී ඔබේ සත්‍යතාවය සහ උත්සාහය අන් අය විසින් අද දිනේ අගය කරනු ලබනවා. ව්‍යාපාරික ඔබ අතීතයේ පවත්වාගෙන සම්බන්ධතා නැවත සක්‍රිය වීම තුළින් ඔබගේ ව්‍යාපාරයට යම් උත්තේජනයක් ඇති විය හැකියි. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගතහොත් විවේකය හා ඉතා සැහැල්ලු ආහාරයක් ඔබගේ ශරීරයට ලබා දීම වෛද්‍ය උපදෙස් අනුව ඔබ සිටිනවා නම් ඉතා වැදගත් වෙනවා. පවුලේ ආදරය හා එකමුතු බව සමාජිකයන් තුළ වර්ධනය වන දිනයක් ලෙස අද දිනේ සඳහන් කරන්න පුළුවන්. මිතුරන් ඔබට අලුත් අවස්ථා හඳුන්වා දීම අද දිනේ තුළ සිදුවනවා. එය මනා ලෙස ග්‍රහණය කර ගැනීම ඔබ
සතු වගකීමක් වෙනවා. මූල්‍ය අතින් අලුත් ආයෝජනය සාර්ථක වීමේ අවස්ථාව ඇති අතර ඒ සඳහා ඔබගේ හොඳ මූල්‍ය කළමනාකරණයක් පවත්වා ගැනීම අද දිනය තුළ කළ යුතු වෙනවා. උදෑසන පිරිසිදු මනසින් විහාරස්ථානයකට ගොස් ආගමික වතාවත් ඉටු කර දවස ආරම්භ කරන්න. සිංහලග්නය අද දිනයේදී ඔබේ කැපවීම තුළින් ඔබ ලබා ගන්නා නායකත්වය ඔබේ රැකියාවේදී ප්‍රබල වගකීමක් ඉටු කරන බව පේනවා. ව්‍යාපාරයේ නම් වැඩපිළිවෙලක් සාර්ථක කර ගැනීමට ව්‍යාපාරික ඔබ අද යම් උත්සාහයක් දරනවා. සෞඛ්‍ය පිළිබඳව සිතන විට මනස ශක්තිමත්ව තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. පවුලේ යම් සතුටු දනවන අවස්ථාවක් අද දිනේ ඔබට ගත කරන්න පුළුවන්. හිතවතුන් සමග අලුත් යෝජනාවක් සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් කර ප්‍රතිඵලයක් ලබා ගැනීමට සිංහලග්න හිමියන්ට අවස්ථාව තියෙනවා. මූල්‍ය අතින් ගත් කල විශේෂ ප්‍රතිලාභයක් ලැබීමට ඔබට අවස්ථාව හිමි අතර ඒ සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන්න. කන්‍යා ලග්නය අද දිනය ඔබේ විනිශ්චයේ බලය උසස් තත්වයේ තිබෙන දිනයක් ලෙසයි හඳුන්වා දී තිබෙන්නේ. රැකියාවේදී වැඩපද්ධති සංවිධානය කිරීමේදී ඔබේ කුසලත්වය සාර්ථක වීමේ අවස්ථා පෙන්නුම් කරනවා. ව්‍යාපාරික ඔබගේ ගනුදෙනු තුළ යම් අස්ථාවර බවක් පසුගිය දවස්වල තිබුණේ නම් එම ගනුදෙනුවල ස්ථාවර බවක් අද දිනය තුළ පෙන්නුම් කරනවා. සෞඛ්‍ය අතින් ගත් කල නිදන් රෝග සම්බන්ධයෙන් ඔබ ඖෂධ ලබා ගැනීම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් වෙනවා. පවුලේදී සාමකාමී අත්දැකීමක් ඔබට ලබා ගැනීමට අද දිනේ අවස්ථාව තියෙනවා. මිතුරන්ගේ හිතවතුන්ගේ අත්දැකීම් තුළින් ඔබ යම් පාඩමක් ඉගෙන ගන්නවා නම් ඒ තමයි ඔබගේ අනාගතය සාර්ථක කරන එක් පියවරක් වන්නේ. මූල්‍ය සම්බන්ධයෙන් ගතහොත් ඔබ කල්පනාවෙන් හා විවේකයෙන් ගන්නා ඉතා වැදගත් තීරණයක් ඔබගේ මූල්‍ය ශක්තිය නොසෙල්වී තබා ගැනීමට ප්‍රයෝජනවත් වෙනවා. දිනය ආරම්භ කිරීමට පෙර ආගමික ස්ථානයකට ගොස් ආගමික වතාවත් ඉටු කර දවසේ කටයුතු යහපත් සිතින් ආරම්භ කරන්න. තුලා ලග්නය ඔබගේ දිනපතා කටයුතු අතර සංසුන් හා සමානාත්මතාවයක් රැක ගැනීමට ඔබ උත්සාහ කරන දිනයක් තමයි අද දිනය. රැකියා රටාවන් මත සාර්ථක වීම නිසා ඔබට ආයතන ප්‍රධානීන්ගෙන් අගය කිරීමක් ඔබට ලැබෙනවා. ව්‍යාපාර තුළ අලුත් ද්විපාර්ශ්වීය ගනුදෙනුවක් කිරීම තුළින් ව්‍යාපාරික ඔබට නව ලාභ අවස්ථාවල් ලබා ගැනීමේ හැකියාව අද දිනේ තියෙනවා. පවුලේ උණුසුම් සහයෝගයක් තුළින් ඔබගේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඔබට අවස්ථාවක් අද දිනේ එළඹෙනවා. ඔබගේ හිතවතෙකු කාලයකට පසු හමු වී ඔබට ලබා දෙන්නව අදහසකට අනුව ඔබේ ඉදිරි මඟ සාර්ථක කර ගැනීමට ඔබ අද උත්සාහ කරනවා. ආර්ථිකමය වශයෙන් ගැටලු විසඳන දිනයක් ලෙස අද දින හඳුන්වන්නට පුළුවන්. දිනය ආරම්භ කිරීමට පෙර නැතිබරි අයෙකුට සුළුවෙන් හෝ කෑම වේලක් ලබා දී දවස ආරම්භ කරන්න. වෘශ්චික ලග්නය අද ඔබට ශක්තිමත් ආරම්භයක් ලැබෙන දිනයක් ලෙසයි සඳහන් වෙලා තියෙන්නේ. ඔබේ රැකියාවේදී ප්‍රධාන තීරණයක් හෝ වගකීමක් ගැනීමේ අවස්ථාව අද දිනේ ඔබට එළඹෙන්නට පුළුවන්. ව්‍යාපාර තුළ විශ්වාසයිත ගනුදෙනුකරුවන් සමග ඔබට අද සාර්ථක ගනුදෙනුවක් කිරීමට අවස්ථාව ලැබෙනවා. පවුලේ ආදරය සහ හදවතින් එකතු වීම තුළින් අද දිනේ ඔබේ පවුල් ජීවිතය සාර්ථක බවක් පෙන්නුම් කරනවා. කල්යාණ මිත්‍රයන් හා එක්වීමේ සතුට අද දිනය තුළ ඔබට ලැබෙනවා. ඔබ කාලයක් සිහි බලා සිටි ආයෝජන කටයුත්තක් කිරීමට අද දිනේදී ඔබට අවස්ථාව ලැබීමට නියමිතයි. උදෑසන මනස සංසුන් කරගෙන
කෙටි වේලාවක් භාවනා කිරීම තුළින් ඔබේ දවස සාර්ථක කර ගැනීම සඳහා යහපත් අඩිතාලමක් තබා ගන්න. ධනු ලග්නය. ධනු ලග්න හිමි ඔබ අද දිනය ඔබගේ ජයග්‍රාහී දිනයන් ලෙස සලකන්න පුළුවන්. රැකියාවේදී නව අත්දැකීමක් හෝ දුර බැහැර සංචාරයක යෙදීමේ අවස්ථාව රැකියා ආශ්‍රිතව කටයුතු කරන ධනු ලග්න හිමියන්ට ලැබෙනවා. ව්‍යාපාරයට සම්බන්ධ අයෙකුගෙන් දුරකථන ඇමතුමක් හෝ විදේශ සබඳතාවයක් නිසා ව්‍යාපාරික ඔබට යම් ප්‍රතිලාභයක් අද දිනේ ලැබෙන්න පුළුවන්. පවුලේ සතුට සහ එකමුතු බව ධනු ලග්න හිමියන්ගේ අද දවස තුල ලැබෙන්නට තියෙන අවස්ථා ඉහළයි. ඔබ ඉතා සමීප අයෙකු සමග ඔබගේ අලුත් අදහසක් බෙදා ගැනීම තුළින් ඔබට සාර්ථක ගමනක ආරම්භයක් ලබා ගැනීම සඳහා යම් අවස්ථාවක් අද දිනේ තියෙනවා. මූල්‍යයෙන් ගතහොත් ඔබගේ අනාගත සැලසුමක් සාර්ථක කර ගැනීම සඳහා කරන සාකච්ඡාවකට අද දිනය ඉතා සුදුසු දිනයක් වෙනවා. උදෑසන විහාරස්ථානයකට ගොස් උතුම් නැමෙද දිනය ආරම්භ කරන්න. මකර ලග්නය. අද දිනේ සමස්තයක් ලෙස ඔබේ කැපවීම හා විනය අතින් උපසිරිනා තත්ත්වය ගැන පෙන්නුම් කරන දිනයක් වෙනවා. ඔබේ රැකියාවේදී යම් ප්‍රතිලාභයක් ලැබීමට ඔබට අවස්ථාව ඇති අතර ඒ සඳහා ඔබ කරන කැපවීම ඒ සඳහා මහෝපකාරී වෙනවා. ව්‍යාපාරය තුළ අලුත් පියවරක් ඉදිරියට යාමට හැකිවන අතර ලාභ ලැබීම අතින් අද දිනේ සාමාන්‍ය තත්ත්වයේ තිබෙනවා. පවුලේ විශ්වාසය හා ආදරය ඔබ වෙත පවුලේ සමාජිකයන්ගෙන් වැඩියෙන් ලැබෙන දිනයක් ලෙස අද දිනය සඳහන්. ඔබගේ හිතවතුන්ගේ සහාය ඔබට අද දිනේ ලැබෙන අතර ඔබේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා එය මනා පිටුවහලක් වෙනවා. මූල්‍ය අතින් ගත් කල ඔබ වියදම් කිරීමේදී ඒ පිළිබඳව මනා කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කරන්න. කුම්භ ලග්නය. අද ඔබට නව අදහස් හෝ නිර්මාණශීලී සිතුවිල්ලක් පහළ වීමට ඉඩ ඇති දිනයක්. රැකියාවේදී නව යෝජනාව සාර්ථකව ඉදිරියට කරගෙන යාමේ හැකියාව ඔබට අද තියෙනවා. ඔබ කාලයක් තිස්සේ කරගෙන රටාවෙන් මිදී ලාභ අපේක්ෂා කරයි නම් ඒ සඳහා අලුත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ව්‍යාපාරික ඔබට අද දිනය සුබ වෙනවා. පවුලේ ආදරය හා කනගාටුව නැති වී ඉතා හොඳ සංවාදයක් පවුලේ සමාජිකයන් හා ගොඩනැගා ගැනීමේ අවස්ථාව කුම්භ ලග්න හිමියන්ට අද දිනේ තියෙනවා. හිතවතෙකු හා එක්ව නිර්මාණශීලී ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔබට අද සුදුසු දිනයක් වෙනවා. මූල්‍ය අතින් ගත් කල නව ලාභ ලබා ගැනීමේ අවස්ථාවක් ඔබට හිමි වෙන අතර ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. දවස ආරම්භ කිරීමට පෙර නැති පෙර අයෙකුට යම් ආධාරයක් කර දවස සාර්ථක කර ගැනීම සඳහා අධිෂ්ඨාන කරගන්න. මීන ලග්නය. ඔබේ ආදරය මෘදුභාවය අද සියල්ලටම වඩා ඉහළින් පෙනෙන්නට තියෙනවා. එය ඔබගේ සිතෙහි හා ශරීරයේ සෞඛ්‍යයට බලපාන දිනයක් වෙනවා. රැකියාවේදී ඔබේ නිහතමානී හැසිරීම සැමගේ අගය කිරීමට අද දිනේ ලක් වෙනවා. ඔබගේ විශ්වාසය හා යහපත් බව ව්‍යාපාරික කටයුතු වලදී අද දිනේ අංක 1 බවට පත්වීමට හැකියාව තියෙනවා. ඔබගේ පවුලේ සමාජිකයන් අතර ආදරය හා සහයෝගය අද දිනේ වැඩි වර්ධනය වෙනවා. ඔබගේ පැරණි මිතුරෙකුගේ හෘදයාංගම කතාබහ තුළින් ඔබට ජීවිතයේ යම් පසුබැස ඇති තැනක් සැහැල්ලු කර ගැනීම සඳහා හෘදයාංග උපදෙසක් ලැබෙනවා. අසාර්ථක වූ ඔබගේ මූල්‍ය තත්ත්වය යම් සාර්ථක භාවයට පත්වීම මත ඔබට යම් සතුටක් අද දිනේ ගෙන දෙන්නට පුළුවන්. ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු දිනය ආරම්භ කිරීමට ප්‍රථම මද වේලාවක් සංසුන්ව භාවනා කරන්න.